ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ලක්දිවට බුදුදහම ප්‍රවිෂ්ඨ වීමත් සමග දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු හිමියන් ඇතුළු සංඝයා වහන්සේට වාසය කිරීම සඳහා ගිරි ගුහා පූජා කිරීම ආරම්භ කළා. එතැන් පටන් බොහොමයක් රජ ඇමතිවරුන් වැනි සමාජයේ ඉහළ තත්ත්වයක් දරපු උදවිය භික්ෂුන් වහන්සේලාට ලෙන් විහාර පූජා කරනු ලැබුවා. ලෙන් විහාර කර්මාන්තයේ නටබුන් වර්තමානයේ පවා මේ ලංකාව පුරාම දකින්නට පුළුවන්. ඒවා විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලාගේ ආවාස බවට පත්වී තිබෙනවා. සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහොමයක් ස්වභාවික ගල්ලෙන් මූලික කරගත් විහාර සංකීර්ණ බිහි වී තිබෙනවා. මේ අතරින් බොහෝ ලෙන් විහාර වළගම්බා රාජ්‍ය අවධියතෙක් ඉතිහාසයකට උරුමකම් කියනවා. වළගම්බා රජු විසින් සොලින්ගෙන් සැඟව සිටි ගෙරි ගුහා පසු කාලීනව කටාරම් කොටවල් ලෙන් විහාර බවට පත්කොට සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කළා. විදේශ ආක්‍රමණ හමුවේ විනාශයට පත් වූ මේ විහාර නැවතත් ප්‍රතිසංස්කරණ කටයුතු වලට යොමු වී ඇත්තේ පසු කාලීනව. රාජාවලි අද භූමිය රැගෙන යන්නේ ඌරුවල වළගම්බා රජ මහා විහාරයට. මේ ලෙන් විහාරයේ අනුරාධපුර අවධියතෙක් දිවෙන කටාරම් කිටු ලෙන් කිහිපයක්ම දකින්නට පුළුවන්. ලෙන් විහාර මන්දිරයේ ස්වභාවික පොකුණු කළුකලින් ඉදිකළ බෝධිකරේ මේ විහාරයේ වැදගත් පෞරාණික අංග. වළගම්බා රජු වසර 14ක පමණ කාලයක් සැඟව සිට මේ අවට සේනා සංවිධානය කළ බව ජනප්‍රවාදය. මාලිගා තැන්න කොස් කඳවල වාරණ පිළිකුත්තුව අස්කිරිය තරම් සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුතු මේ ඌරුවල වළගම්බා රජ මහා විහාරය ඔබ වැඳ පුදා ගත යුතු තවත් එක් වැදගත් විහාරස්ථානයක්. විහාර මළුවෙන් ඉහළට ඇති පඩිපේළිය ඔස්සේ ඔබට ඉහළ කඳු මුදුනට ගමන් කළ හැකියි. මේ ගල්තලාව මුදුනේ ඇති උගුල් ගල එදා වළගම්බා රජු සතුරන් වෙනුවෙන් සවි කළ උගුලක්. ජනප්‍රිය පන්සල් වෙනුවට ඉතිහාසයේ සුවිශේෂ සිද්ධීන් ගණනාවකට දායකත්වය ලබා දුන් මෙවැනි විහාර වැඳ පුදා ගැනීම සිංහල ජාතියේ යුතුකමක්. රාජාවලි ඒ වෙනුවෙන් මුතු කුඩයක් විහාරස්ථානයට පූජා කළා.